හරි. අපි පටන් ගමු. පාසල් අනධ්‍යයන පංච සේවක කාර්යක්ෂමතා කඩින් විභාගයට අදාළව විභාගය පැවැත්වෙන මාර්තු මාසනේ මාර්තු මාස විභාග පැවැත්වෙනවා කියලා අයදුම් පත්‍ර කැඳවීමේ දැන්වීම රාජ්‍ය සේවා කමිෂන් සභාව විසින් යොමු කරලා තියෙනවා. ඒකට අදාළව දකුණු පළාතේ පාසල් අනධ්‍යයන සේවක කනිෂ්ඨ සේවය 1 2 3 කියන ශ්‍රේණි වලට අදාළ නිලධාරීන්ට තමන්ගේ පළවෙනි දෙවන හෝ තුන්වෙනි කාර්යක්ෂමතා කඩින් විභාගේ මාර්තු මාසෙ තියෙනවා කියන එක තමයි අදාළ දැන්වීමෙන් දාලා තියෙන්නේ. එතකොට ඔයාලා හැමෝම කාර්යක්ෂමතා කඩින්මත් වෙන්න ඕන. ඒ කාර්යක්ෂමතා කඩින් විභාගේ අදාළ වෙන්නේ දකුණු පළාත් පාසල් අනධ්‍යයන සේවක තනතුරු 5ක් තියෙනවා. ඒ තනතුරු පහෙන් තනීප ආරක්ෂක කම්කරු කියන තනතුරට මේක අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට තියෙන්නේ වාචික විභාගයක්. වාචික විභාගයක් යාළට තියෙන්නේ. එතකොට අනෙක් අයට පාසල් කම්කරු, පාසල් මුරකරු, රසායනාගාර සේවක සහ පුස්තකාල සේවක යන තනතුරු වල ඉන්න අයට විතරයි මේ කාර්යක්ෂමතා කඩින් විභාගේ රාජ්‍ය සේවා කමිෂන් සභාව විසින් පවත්වන කාර්යක්ෂමතා කඩින් විභාගේ අදාළ වෙන්නේ. එතකොට අපි අද ආරම්භ කරන්නේ විෂය නිර්දේශය පළවෙනි දවසේ අපි අද විෂය නිර්දේශය මොකක්ද මොන වගේ ප්‍රශ්න දෙන්නේ ඔය වගේ ටිකක් තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලගේ කාර්යක්ෂමතා කඩමින් විභාගේ තියෙනවා 1 2 3 කියලා. පළවෙනි කාර්යක්ෂමතා කඩමින් විභාගය, දෙවෙනි කාර්යක්ෂමතා කඩමින් විභාගය සහ තුන්වෙනි කාර්යක්ෂමතා කඩමින් විභාගය. පළවෙනි එක කියන්නේ ඉස්සෙල්ලම ලියන එක, දෙවෙනි එක ඊළඟට ලියන එක, තුන්වෙනි එක අවසාන වශයෙන් ලියන එක. එතකොට ඔයාලා ඉස්සෙල්ලම කාර්යක්ෂමතා කඩින් විභාග ලියන්න ඕන. එහෙම නැත්නම් පළවෙනි කාර්යක්ෂමතා කඩින් විභාග ලියන්න ඕන. සේවයට ආපු ගමන්මනේ. ඒ කියන්නේ ඔයාලට ඉස්සෙල්ලම හම්බ වෙන්නේ තුන ශ්‍රේණියනේ. එක්ක පාසල් කම්කරු තුන ශ්‍රේණිය කෙනෙක්. එහෙම නැත්නම් පාසල් මුරකරු තුන ශ්‍රේණිය කෙනෙක්. එහෙම නැත්නම් රසායනාගාර තුන ශ්‍රේණිය කෙනෙක්. එහෙම නැත්නම් පුස්තකාල සේවක තුන ශ්‍රේණිය කෙනෙක්. ඔය තනතුරු හතරෙන් හතරටම තියෙන එක එක්සෑම් එකක්. එතකොට ඔය හතරට අදාළව මුල්ම කාර්යක්ෂමතා කඩින් විභාගයේ ලියන්නේ ඔයාලා තුන ශ්‍රේණියේදී. ඒ කියන්නේ මුල්පත් වීම අරගෙන අවුරුදු 3ක් ඇතුළත ඔය විභාගේ පාස් වෙන්න ඕන. ඔයාලපත් වීම අරගෙන වසර 3ක් ඇතුළත ඔය පළවෙනි කාර්යක්ෂමතා කඩින් විභාගය සමත් වෙන්න ඕන. එතකොට මේක සම්පූර්ණ තියෙනවාට ලියන ප්‍රශ්න පත්‍රයක්, පැයක ප්‍රශ්න පත්‍රයක් ලකුණු 100ක් හම්බ වෙනවා. ඕකේ ලකුණු 40ක්වත් ගන්න ඕන. විභාගයේ සමත් වෙන්න. ලකුණු 40ක් ගන්න ඕන විභාගයේ සමත් වෙන්න. හරි. එතකොට ඔය තුන්වෙනි කාර්යක්ෂමතා නැත්නම් පළවෙනි කාර්යක්ෂමතා කඩින් විභාගයේ තුන්වෙනි ශ්‍රේණියයට තියෙන්නේ. පළවෙනි කාර්යක්ෂමතා කඩින් විභාගය. මේකේ ඔයාලට පේනවා මම ස්ක්‍රීන් එක ඔයාලට පේන්න දාන්නම් විනාඩියක් දෙන්න. ඕක. එතකොට මේකේ ඔන්න ආයතන සංග්‍රහයේ තියෙන පරිච්ඡේද ටික මෙන්න මේ පහළ තියෙන පරිච්ඡේද ටික. ආයතන සංග්‍රහයේ දෙවෙනි පරිච්ඡේදයේ බඳවා ගැනීම සහ පත් කිරීම කියන කෑල්ල ඔයාලට අදාළ වෙනවා කියනවා. ඒකෙන් ඔයාලට විභාගයට ප්‍රශ්න එනවා කියලා කියනවා.
එතකොට බඳවා ගැනීමේ පරිපාටිය ගැන ඊට පස්සේ ආදේශක අනියම් తాවකාලික ස්ථිරපත් වීම ගැන රාජ්‍ය සේවයේ උසස් වීම ගැන උසස් වීම වලට අදාළ සුදුසුකම් ගැන ස්ථිර කිරීම ගැන ඔය වගේ ප්‍රශ්න ටිකක් ඔය ආයතන සංග්‍රහයේ දෙවෙනි පරිච්ඡේදය යටතේ ඔයාලට එන්න පුළුවන්. ඒ වගේම හත්වෙනි පරිච්ඡේදය ඔයාලගේ වැටුප් කියන කෑල්ල තියෙනවා. හත්වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන් නැහැ. ඒකේ වැටුප් කියන කෑල්ලේ 10 වෙනි වගන්තිය යටතේ තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ 10 වගන්තිය කියලා කියන්නේ ඔතන තියෙන ගොඩක් වෙලාවට වැටුප් වර්ධක ගැන. ඒකට ඔයාලට එන්න පුළුවන් වැටුප් වර්ධක කියන්නේ මොනවද? වැටුප් වර්ධක නතර කරන ක්‍රම මොනවද? විලම්භනය කිරීම, తాවකාලිකව අත්විඳි කිරීම, අඩු කිරීම නේ? ඔය වගේ ක්‍රමනේ තියෙන වැටුප් වර්ධක නතර කරන ක්‍රම හතරක් තියෙනවා. తాවකාලිකව අත්විඳවන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, නතර කරන්න පුළුවන්, විලම්භනය කරන්න පුළුවන්. ඔය වගේ ඒවා ඒ කියන්නේ මොනවාද කියන එක. ඊට පස්සේ වැටුප් වර්ධක සහතික, කාර්ය සාධන වාර්තා, වැටුප් වර්ධකයක් උපයගන්නේ කොහොමද? ඔය වගේ ඒවා ඔයාලට එන්න පුළුවන් ඔය දෙවනි ආයතන සංග්‍රහයේ 7 වෙනි පරිච්ඡේදයට. ඊළඟට තියෙනවා ආයතන සංග්‍රහයේ 8 වෙනි පරිච්ඡේදය. 8 වෙනි පරිච්ඡේදයේ ඔක්කොම නැහැ. 1 ඉඳලා 10 වෙනකන් තමයි ඔයාලට තියෙනවා කියලා කියන්නේ. එතකොට 1 ඉඳලා 10 වෙනකන් කියන්නේ ඔතන තියෙනවා අතිකාර දීමනා ගැන තියෙනවා. ඊට පස්සේ නිවාඩු දින වැටුප්, නිවාඩු දින දීමනා, අතිකාල හිමි නැති ශ්‍රේණි ඔය වගේ ඒවා ඔයාලට එන්න පුළුවන්. ඊළඟට ආයතන සංග්‍රහය 12 වෙනි පරිච්ඡේදය. උතනින් තමයි ඔයාලට ගොඩාක්ම ප්‍රශ්න එන්න පුළුවන් තැන නිවාඩු. මොකද ඒකේ 1 සිට 13 දක්වා වගන්ති, ඒ වගේම 8, 26, 27, 33 සහ 35 කියන වගන්ති ටික 12 වෙනි පරිච්ඡේදයෙන් ඉන්න පුළුවන්. එතකොට ඔය නිවාඩු පරිච්ඡේදයෙන් පිටිකක් වැඩිපුර කතා කරනවා. ඒකෙන් ඔයාලට ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. ඊළඟට ආරක්ෂක ඇඳුම් හෝ නිල ඇඳුම් කියන 21 වෙනි පරිච්ඡේදය, ඒ වගේම විනය සම්බන්ධයෙන් තියෙන 47 වෙනි පරිච්ඡේදය. ඔන්න ඔය ටික තමයි ඔයාලට පළවෙනි කාර්යක්ෂමතා කඩෙන් විභාගෙට. එහෙම නැත්නම් තුන්වෙනි ශ්‍රේණියේ කෙනෙක් ආවහම එන්න පුළුවන් ප්‍රශ්න ටික. ඒතර ඔය සම්පූර්ණ පේපර් එක පැයක් තියෙනවා. ලකුණු 30ක් දෙනවා. ඒ ලකුණු 100න් ලකුණු 40කට හෝ ඊට වඩා වැඩියෙන් ගන්න ඕන විභාගේ පාස් වෙන්න. ඊළඟට ඔයාලට තියෙනවා දෙවනි කාර්යක්ෂමතා කඩෙන් විභාග. ඒ කියන්නේ ඔය පළවෙනි එක ලියලා ඒක පාස් වෙලා. පළවෙනි එක ලියන්නේ කොහොමද? ඔයාලා පත්වීම අරගෙන වසර 3ක් යන කලින් ওই පළවෙනි එක පාස් වෙන්න ඕන. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලා මුල් පත්වීම අරගෙන අවුරුදු 10කින් ක්ලාස් 2 හම්බ වෙනවනේ. දෙවෙනි ශ්‍රේණියට උසස් වෙනවනේ. අවුරුදු 10කින්. අන්නේ දෙවෙනි ශ්‍රේණියට උසස් වෙලා අවුරුදු 3ක් යන කලින් ඔයාලගේ දෙවෙනි EB එක පාස් වෙන්න ඕන. ඒකෙත් තියෙන්නේ පැයක ප්‍රශ්න පත්‍රයක් ලකුණු 100. ඒකේ මොනවද අහන්නේ? අර ටිකම තමයි. දෙවෙනි පරිච්ඡේදය ඒ ටිකමයි, 7 වෙනි පරිච්ඡේදයේ ඒ ටිකමයි, 8 ඒ ටිකමයි, 12 ඒ ටිකමයි, 21 47. ඒ විෂය නිර්දේශමයි තියෙන්නේ. ඊට වඩා ටිකක් ගැඹුරින් ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ලකුණු ඔයාලට ඒකිනුත් ලකුණු 100න් 40ක් ගන්න ඕන දෙවෙනි EB එක පාස් වෙන්න. එතකොට හොඳට මතක තියාගන්න ඕන ඔයාලා EB ඇප්ලයි කරනකොට නැත්නම් EB ඉල්ලනකොට EB විභාග ඉල්ලලා තියෙන්න ඕන පළවෙනි මුල්පත් වීම ඉඳලා අවුරුදු 3ක් ඇතුළත. ඒ කියන්නේ තුන්වෙනි ශ්‍රේණිය කෙනෙක් නම් ඔයාලා ඉල්ලන්න ඕන පළවෙනි EB. දැන් පළවෙනි කාර්යක්ෂමතා කඩින් විභාග. දෙවෙනි ශ්‍රේණිය කෙනෙක් නම් ඔයාලා ඉල්ලන්න ඕන දෙවෙනි කාර්යක්ෂමතා කඩින් විභාගය. ඒ කියන්නේ මුල්පත් වීම අරගෙන අවුරුදු 10ක් ගියාට පස්සේ අවුරුදු 10ක් ගියාට පස්සේ දෙක ශ්‍රේණියටපත් වෙනවා. දෙක ශ්‍රේණියට ඇවිල්ලා වසර 3ක් යන කලින් තමයි දෙවෙනි EB එක පාස් වෙන්නේ. ඒ ඔක්කොම පාස් වෙලා ඊළඟට ක්ලාස් 1 ආපු කෙනෙක් පළවෙනි පන්තියට ආපු කෙනෙක්
ලියන්න ඕන තුන්වෙනි කාර්යක්ෂමතා කඩින් විභාගය. එතකොට මුල්පත් වීමේ ඉඳන් අවුරුදු කීය කියන තුන්වෙනි එක ලියන්න එන්නේ. මුල්පත් වීම අරගෙන අවුරුදු 10ක් යනවා දෙවෙනි ශ්‍රේණියට යනවා. දෙවෙනි ශ්‍රේණියේත් අවුරුදු 10ක් ඉන්න ඕන පළවෙනි ශ්‍රේණියට යන්න. එතකොට අවුරුදු 20යි. අවුරුදු 20කින් පස්සේ තමයි පත් වීම අරගෙන අවුරුදු 20කින් පස්සේ තමයි පළවෙනි කාර්යක්ෂමතා කඩින් විභාගය බොහෝ වෙලාවට ඔයාලට ලියන්න තියෙන්නේ. සමහර වෙලාවට 2000 ඔව් ලියන්න තියෙන්නේ. එතකොට ඒකට එන්නේ දෙවෙනි පරිච්ඡේදය අපි අර කලින් කතා කරපු කෑල්ලමයි ඊට අමතරව වන හතරවෙනි පරිච්ඡේදය අලුතෙන් දාලා තියෙනවා. පස්වෙනි පරිච්ඡේදය අලුතෙන් දාලා තියෙනවා. 8 තිබ්බා අතන 12 තිබ්බා 16 තිබ්බේ නෑ අපිට. 16 තියෙන පළවෙනි එකට ඊළඟට ආයේ 28 තියෙනවා. පරිච්ඡේද කීයක් එනවද? 4 එනවා, 5 එනවා, 16 එනවා 28 එනවා අලුතෙන් පරිච්ඡේද 4ක් එනවා අර ටිකට අමතරව. මේ පළවෙනි EB එක. පළවෙනි මේ තුන්වෙනි EB එකට පළවෙනි ශ්‍රේණිය. ඒකෙත් ලකුණු 30යි තමත් වෙන ලකුණු 40ක් හෝ ඊට වඩා වැඩියෙන් ගන්න ඕන. හරි. එතකොට ඔය ටික තමයි ඔයාලගේ විභාගයට අදාළ විෂය නිර්දේශේ. එතකොට මේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් අපි ආවරණය කරනවා මේ ක්ලාස් එකේදී. එතකොට අපි සාමාන්‍යයෙන් දින 8ක් හෝ 10ක් ක්ලාස් එක තියන බලාපොරොත්තු වෙනවා. ඒ දින ටික ඇතුලේ ඔය සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය කළා. ඔයාලට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර කතා කරලා විභාගයට සම්පූර්ණ සූදානමක් ඔයාලා සූදානම් කරවන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම කලින් වර්ෂවලදී මේ විභාගය සඳහාම ක්ලාස් කරලා තියෙනවා. එතකොට මේ ක්ලාස් වලට සහභාගී වෙච්ච අයගෙන් දැනගන්න පුළුවන් අපි කතා කරපු විභාගයට ආවේ නැත්නම් ඊට වඩා වෙනස්ද කියලා. ගොඩක් වෙලාවට අපි කතා කරන ඒවම තමයි එක්සෑම් එකට එන්නේ. මොකද විෂය නිර්දේශයෙන් සම්පූර්ණයෙන් අපි සාකච්ඡා කරන නිසා. ඊළඟට ඔයාලගේ ඊළඟට මතක තියාගන්න ඕන එක තමයි එක්සෑම් මම ඔයාලට පේපර් එකක් එවනවා. හැම ක්ලාස් එකකටම අදාළව PDF එකක් දෙනවා පේපර් එකක්. ඔයාලා ඒක print එකක් අරගෙන ක්ලාස් එකට එන්න ඕන. ඒ එන පේපර් එක තමයි අපි කතා කරන්නේ. ඔය පේපර් එකේ ඔයාලා මම කියන විදිහට උත්තර ලියා ගන්න. අවසාන විභාගෙ කිට්ටු වෙලා ඔයාලට පාඩම් කරන්න. ඔය පේපර් ටික පාඩම් කරාම පේපර් එකේ තියෙන ප්‍රශ්න සහ පිළිතුරුත් බැලුවාම ඔයාලට වෙන මුකුත් ආයතන සංග්‍රහය ඔය මොනවත් කියවන්න ඕනේ නැහැ. ඔය ටික බැලුවාම ඔයාලට විභාගෙට හොඳටම ඇති. ඊළඟට විභාගෙ දක්වා ආරම්භය හැකි පරිදි රෙකෝඩින් ලබා දෙනවා. හැම ක්ලාස් එකේම එක මම ලබා දෙනවා. හරි. එතකොට ඔය ටික තමයි විෂය නිර්දේශය හඳුන්වා දීමට අදාළව ඔයාලට කතා කරන්න තියෙන්නේ. ඊළඟට මම ඔයාලට පේපර් එකක් දාලා තිබ්බා. මම දෙන්න පේපර් එක හරි.
හරි. මෙන්න මේ පේපර් එක ඔයාලට මම එවලා තිබුණා පළවෙනි පේපර් එක විදියට. එතකොට අද මම හඳුන්වා දීම ගැන තමයි කතා කරන්න අදහස් කරේ. එතකොට ඔයාලා දන්නවා දැන් විභාගයේ ඉල්ලන්න ඕන මොන මොන අයද විභාගෙට මොන වගේ ප්‍රශ්න දෙන්නේ සහ අපි කොහොමද විෂය නිර්දේශ මොකක්ද ක්ලාස් එකේදී කොහොමද අපි ප්‍රශ්න පත්‍ර ලියන්න සහ ඒ අදාළ විෂය නිර්දේශ පාඩම් කිරීමේ කටයුතු කොහොමද කරන්න කියලා. හරි. එතකොට මම කිව්වා වගේ මෙන්න මේක තමයි පගේ පළවෙනි PDF එක පළවෙනි පේපර් එක. මේ පේපර් එක ඔයාලට මම දෙනවා. අපි විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මේ වගේ ප්‍රශ්න ආශ්‍රයෙන් 3 සහ 2 තුන්වෙනි ශ්‍රේණිය අය දෙවෙනි ශ්‍රේණිය අය. කියන්නේ පළවෙනි කාර්යක්ෂමතා කඩින් විභාගය සහ දෙවෙනි කාර්යක්ෂමතා කඩින් විභාගයට පෙනී සිටින හැමෝම එකම විෂය නිර්දේශය නිසා මම එයාලට අදාළව එක ක්ලාස් එකක් කරනවා. පළවෙනි ශ්‍රේණියට අදාළව කවුරු හරි හිටියොත් කියන්නේ තුන්වෙනි කාර්යක්ෂමතා කඩින් විභාගෙ පෙනී ඉන්න අය හිටියොත් එයාලට මේකට අමතරව වෙනම ක්ලාස් එකක් කරනවා. අර අමතර විෂය නිර්දේශේ සාකච්ඡා කරා. එතකොට හරි අපි අද පටන් ගමු මම ඔයාලට දුන්න පළවෙනි පේපර් එකේදී උත් අපි කරමු. පළවෙනි පේපර් එකේ තියෙන ආයතන සංග්‍රහය සහ කාර්යාල ක්‍රම. එතකොට ඕකේ පළවෙනි ප්‍රශ්නය තියෙනවා ඔබ විසින් උසස් කීමක් ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි මොනවාද? ඔබ විසින් උසස් වීමක් ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි මොනවාද? ආයතන සංග්‍රහයේ දෙවනි පරිච්ඡේදය එන ප්‍රශ්න ටිකක් නැත්නම් දෙවනි පරිච්ඡේදය ඔයාලට තියෙනවා විභාගෙට. එතකොට ඒකට අදාළ ප්‍රශ්න ටිකක් තමයි මේ පේපර් එකේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? ඔබ විසින් උසස් වීමක් ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි මොනවාද? මොකද උසස් වීම ඔයාලට කොහොමද හම්බ වෙන්නේ? ඔයාලට උසස් වීම හම්බ වෙනවා තුන්වෙනි ශ්‍රේණියේ ඉඳලා දෙවෙනි ශ්‍රේණියට යන්න පුළුවන්. ශ්‍රේණිගත උසස් වීම. දෙවෙනි ශ්‍රේණියේ ඉන්න කෙනෙක් අවුරුදු 10ක් ගියාම පළවෙනි ශ්‍රේණියට යන්න පුළුවන්. එතකොට ඔය උසස් වීම නිකම්ම අවුරුදු 10න් දෙනවද? අවුරුදු 10ක් ගියාම නිකම්ම ඕක දෙනවද? අපි කොහොම හැසිරුණත් අපි කොහොම වැඩ කරත් ඔය වසර 10 ඇතුලේ ඔය උසස් වීම දෙනවා. එහෙම දෙන්නේ නැහනේ. අපි දන්නවා ඔය අවුරුදු 10 ඇතුලේ අපේ වැඩ හැසිරීම සතුටුදායක නම් අපි වැටුප්පාදක ටික ඔක්කොම උපයගෙන තියෙනවා නම් ඒව බලලා තමයි අපේ උසස් වීම දෙන්නේ. 3න් 2ට උසස් කරන්නේත් 2න් 1ට උසස් කරන්නේත් ඔය කොන්දේසි ටිකට අනුව. එතකොට අපි ඔයාලගේ පර්සනල් ෆයිල් එක අදාළ කලාප කාර්යාලයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට යවලා එතනින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට යවලා එහෙම තමයි උසස් වීම හම්බ වෙන්නේ. එතකොට පර්සනල් ෆයිල් එකේ ඔක්කොම ටික චෙක් කරනවා. ඔයාලගේ මුල්පත් වීම කවද්ද? එදා ඉඳලා අවුරුදු 10ක් ගිහිල්ලාද? ඒ අවුරුදු 10 ඇතුලේ ඔක්කොම ඉන්ක්‍රිමන්ට් ටික අරගෙන තියෙනවද? ඒ අවුරුදු 10 ඇතුලේ කාර්ය සාධන වාර්තා ටික බලනවා. ඔයාලගේ වැඩ පැමිණීම හැසිරීම සතුටුදායකයිද? විනයානුකූලව ඔයාට දඬුවමක් හම්බ වෙලා තියෙනවද? වැටුප් රහිත නිවාඩු අරගෙන තියෙනවද? ඔය ඔක්කොම බලලා තමයි උසස් වීමක් දෙන්නේ. හැබැයි ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ විසින් උසස් වීමක් ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි මොනවාද කියලා ඒකේ අපි ලියන්නේ
ඔය ටික නෙමෙයි. එතකොට ඒකෙදි ලියන්න වෙන්නේ අපි ඉස්සෙල්ලා උත්තරේ ලියාගමු. උත්තරේ ලියාගෙන උත්තරේ ගැන කතා කරමු. ලියන්න පළවෙනි එකට උත්තරේ සම්පූර්ණ කාල සීමාව උසස් වීමට අදාළ කාල සීමාව උසස් වීමට අදාළ කාල සීමාව සතුටුදායක ලෙස සේවය කර තිබීම. උසස් වීමට අදාළ කාල සීමාව තුළ සතුටුදායක ලෙස සේවය කර තිබීම. ඊළඟට નિયમિત කාර්යක්ෂමතා කඩවීම විභාග සමත් වීම. નિયમિત කාර්යක්ෂමතා කඩවීම විභාග සමත්ව තිබීම. ඊළඟ එක નિયમિત අධ්‍යාපන වෘත්තීය හෝ ශිල්පීය සුදුසුකම් ලබා ගැනීම. નિયમિત අධ්‍යාපන වෘත්තීය හෝ ශිල්පීය සුදුසුකම් ලබා ගැනීම. ඊළඟ එක වැටුප් පරිමාණයේ નિયમિત ලක්ෂයකට පැමිණීම. වැටුප් පරිමාණයේ નિયમિત ලක්ෂයකට පැමිණීම. හරි. එතකොට ওই ටික තමයි සාමාන්‍යයෙන් උසස් වීමක් ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි. මොකද්ද පළවෙනි එක? ඒ සේවා කාලය නැත්නම් අපි හිතමු ඔයාගේ පත්වීම 2009. තුන්වෙනි ශ්‍රේණියට පත්වීම හම්බ වෙනවා 2009 1. එතකොට ඔයාලා දෙවෙනි ශ්‍රේණියට උසස් වෙන්න ඕන කවද්ද? 2009 1 ඉඳලා අවුරුදු 10ක් ගියාම 2019 1. එතකොට උසස් වෙන්න නම් ඔයාලා ඉස්සෙල්ලා බලනවා අපි 2009 1 ඉඳලා 2019 1 දක්වා 2019 1 දක්වා කාලය සතුටුදායක ලෙස සේවය කරලා තියෙනවද? ඒ කාලය ඔයාලා හොඳට සතුටුදායක ලෙස සේවය කළා තියෙන කියලා ඉස්සෙල්ලම බලන්න. කොහොමද බලන්නේ? ඔයාලගේ කාර්ය සාධන වාර්තාවල. ඔයාලා අවුරුද්දට එක ගානේ කාර්ය සාධන වාර්තා දෙනවා. ඒ කාර්ය සාධන වාර්තාව දුන්නාම විදුහල්පතිතුමා ඔකේ ලියන ඔයාලගේ වැඩ පැමිණීම හැසිරීම සතුටුදායකද නැද්ද කියලා. වැටුප් රහිත නිවාඩු අරගෙන තියෙනවද නැද්ද කියලා. විනය පරීක්ෂණ වලට ලක් වෙලා තියෙද නැද්ද කියලා. ඔය ඔක්කොම විස්තර ටික කාර්ය සාධන වාර්තාවේ ලියන. එතකොට ඒ කාර්ය සාධන වාර්තා 10 අවුරුදු 10ට අදාළ 10 පරීක්ෂා කරා නම් ඔයාලගේ වැඩ පැමිණීම හැසිරීම සතුටුදායකද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒකට ඒක තමයි ඉස්සෙල්ලම බලන්නේ. ඊළඟ එක කිව්වේ මොකද්ද? EB පාස් වෙලා තියෙනවා. තුන්වෙනි ශ්‍රේණියෙන් දෙවෙනි ශ්‍රේණියට යන්න නම් ඔයාලා ඔය අද මම කලින් කියපු පළවෙනි කාර්යක්ෂමතා කඩින් විභාගයේ සමත් වෙලා තියෙනවා. දෙවෙනි ශ්‍රේණියෙන් පළවෙනි ශ්‍රේණියට යන්න නම් දෙවෙනි කාර්යක්ෂමතා කඩින් විභාගය සමත් වෙලා තියෙනවා. පළවෙනි ශ්‍රේණියෙන් අධි ශ්‍රේණියට නැත්නම් සුප්‍ර යන්න නම් තුන්වෙනි කාර්යක්ෂමතා කඩින් විභාගය සමත් වෙලා තියෙනවා. නේ? එතකොට ඔයාලට ඔන්න ඔය EB එකත් පාස් වෙන්න ඕන උසස් වීමක් ගන්න නම්. දෙකයි. තුන්වෙනි එක ඔයාලගේ මොනවා හරි ඔයාලට නම් එන්නේ නැහැ. ඔය පාසල් ගණන් දෙන කනිෂ්ඨ සේවයේ අයට එන්නේ නැහැ. සමහර තනතුරු තියෙනවා උසස් වීමක් සඳහා සමහර විට උණු මාස්ටර් එකක් කරන්න ඕන. එහෙම නැත්නම් පෝස්ට් ග්‍රැජුවේට් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් කරන්න ඕන. අන්න ඒ වගේ පත්වීම ගන්නකොට තිබිච්ච අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව තවත් අධ්‍යාපන සුදුසුකම් එහෙම නැත්නම් වෘත්තීය සුදුසුකම්
සපුරන්න ඕන තනතුරු තියෙනවා. එතකොට ඒක ගත්තාම තමයි උසස් වීම දෙන්නේ. ඔයාලට ඒක නැහැ. ඊළඟට වැටුප් පරිමාණයෙහි නියමිත ලක්ෂයකට පැමිණෙනවා. මේ කියන්නේ ඔයාලගේ උසස් වීමන ගන්න අපි හිතමු ඔයාලගේ කියලා 24250 නේ බේසික් එක. එතකොට ඕකේ දෙවනි ශ්‍රේණියට උසස් වෙන්න නම් තුන්වෙනි ශ්‍රේණිය කෙනෙක්ගේ 24250යි දෙවනි ශ්‍රේණියට උසස් වෙන්න නම් ඉන්ක්‍රිමන්ට් 10ක් ගන්න ඕනේ. වැටුප්පර්ධක 10ක් ගන්න ඕන අවුරුදු 10. අන්න වැටුප්පර්ධක 10ක් ගත්තාම ඔයාලා කීයද අන්න ඒ ලක්ෂයට එන්න ඕනේ. කවදා හරි දවසක වැටුප්පර්ධක 10ක් ඕකට එකතු කරාම එන ගානට එන්න ඕනේ. ඒ කියන්නේ නියමිත වැටුප් ලක්ෂයකට එන්න ඕන උසස් වීම ගන්න. ඔන්න ඕක තමයි උසස් වීමක් ලබා ගන්න සම්පූර්ණ කළ යුතු කොන්දේසි. ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න. තේරෙන්නේ නැහැ වගේ නේද? හරි. අපි අද එතකොට මේකෙන් ප්‍රශ්න දෙකක් වගේ තමයි කතා කරන්නේ. මොකද මම අද ප්‍රශ්න කතා කරන්න හිතුවේ නැහැ. හැබැයි වෙලාව ටිකක් එන නිසා අපි තව ප්‍රශ්නයක් කතා කරමු. ඊළඟ දවසේ පන්ති ආරම්භ කරනවා. එතකොට කොහොමද ආරම්භ කරන්නේ? ඒ විස්තර ටික මම ඔයාලගේ group එකට දාන්න. හරි? විනාඩියක් ඉන්න. හරි. දෙවෙනි ප්‍රශ්නේ. අපි අර වැටුප්පර්ධක ගැනත් කතා කරානේ. වැටුප්පර්ධක ගැන කතා කරනකොට කලින් එකේ ඔයාලගේ වැටුප්පර්ධකේ කීයද කියලා දන්නවද? මේ තියෙන ඔයාලගේ දැනට ගෙවන වැටුප්පර්ධක. ඒතර ඔයාලා ඉන්නේ PL 1 නේ. PL 1 2016 නේ වැටුප් පරිමාණය ඔයාලගේ. එතකොට ඔයාලගේ මූලික වැටුප රුපියල් 24250යි තුන්වෙනි ශ්‍රේණිය කෙනෙකුට වැටුප්පර්ධකේ රුපියල් 250. ඊට පස්සේ දෙවෙනි ශ්‍රේණියට ගියාම වැටුප්පර්ධකේ 270ක් වෙනවා. පළවෙනි ශ්‍රේණියට ගියාම ආයෙ වැටුප්පර්ධකේ 300ක් වෙනවා. ඔය වගේ තමයි වැටුප්පර්ධක ඔයාලගේ වෙනස් වෙන්නේ දැනට තියෙන වැටුප් පරිමාණය අනුව. ඊට පස්සේ අපි බැලුවොත් අර මේ සැරේ බජට් එකෙන් දෙනවා කියන පඩිය ඔයාලගේ 24250 කියන බේසික් එක රුපියල් 40000ක් දක්වා බේසික් එක වැඩි වෙලා තියෙනවා. මේ අලුතෙන් ඉස්සරහට අප්‍රේල් 1 වෙනිදා ඉඳලා දෙනවා කියන වැටුප් වැඩි වීමත් එක්ක. හැබැයි මෙතන රුපියල් 40000 කිව්වට මෙතන 24යි 16000 ගාණක්ම 15000 ගාණක්ම වැඩි වෙන්නේ නැහැ. රුපියල් මොකද එතන ඔයාලගේ එල්ලලා තියෙන ඒවත් මේකට එකතු කරනවා රුපියල් 7500ක් එකතු කරලා රුපියල් 8000 ගාණක වැටුප් වැඩිවීමක් තමයි හම්බ වෙන්නේ. හරි ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. මම මේ කිව්වේ වැටුප් වර්ධකයේ අගය ගැන කියන තමයි එක ගත්තේ. දැන් 250යි 270යි එහෙම තමයි යන්නේ. එතකොට අතන ගත්තේ වැටුප් වර්ධකයේ අගය වැඩි වෙනවා 250 තිබිච්ච එක 450 වෙනවා 270 තිබිච්ච එක 490 වෙනවා 300 තිබිච්ච එක 540 වෙනවා. වැටුප් වර්ධකයේ ඉස්සරහට ඔයාලට වැඩි වෙනවා. හරි. ඒක අපි ඉස්සරහ කතා කරමු කොහොමද වෙන්නේ කියලා. පත් කිරීමක් හෝ උසස් කිරීමක් ක්‍රියාත්මක දිනය ලෙස හඳුන්වන්නේ කුමන දිනයක්ද? සාමාන්‍යයෙන් පත් කිරීමක් උසස් වීමක් පත් කිරීමක් කියමුකෝ. ඔයාලගේ පත් වීම ලියුම ඔයාලට හම්බුනහම ඒකේ තියෙනවනේ පත් වීම ලියුම කියවලා තියෙනවා නම් තියෙනවා ඒකේ. ඔබ මෙන්න මේ දිනේ සිට
දකුණු පළාත් පාසල් කාර්ය සහායක වරහන් ඇතුළේ තනතුර දාලා තනතුරටපත් කරනු ලැබ ඇති බව සතුටින් දන්නමි. ඔබගේ ඊළඟට පහලින් තියෙනවා ඔබගේ පත්වීම ක්‍රියාත්මක වන්නේ ඔබ මේ පත්වීම් දිනය හෝ වැඩබාර ගැනීම දිනය යන දෙකෙන් පසුව එළඹෙන දිනයේ සිටය. ඒතකොට පත්කිරීම දිනය කියලා කියන්නේ ඔයාලා අපි හිතමු 2009 ඔයාලට පත්වීම හම්බ වුණා නම් පත්වීම ක්‍රියාත්මක වෙනවා කියලා පත්යෙන් ලියුම ගහලා තියෙන 2009 1/15 නම් ඔයාලා 1 පත්යෙන් ලියුම හම්බුණා කියලා එදාම ගිහින් අර බාර ගන්න බෑ නේ 1 2 ගිහින් අර බාර ගන්න බෑ මොකද ඔක 1/15 නම් ක්‍රියාත්මක වෙන්නේ 1/15 හෝ ඊට පස්සේ ගිහින් තමයි වැඩ බාර ගන්න වෙන්නේ 2019 1/15 ගිහිල්ලා වැඩ බාරගත්තොත් 1/15 දින ඉඳලම පත්වීම ක්‍රියාත්මක වෙනවා ඊළඟට 1/16 ගිහිල්ලා වැඩ බාරගත්තොත් ඔයාගේ පත්වීම දිනේ වෙන්නේ 1/16. ඒකට වැඩ බාර ගන්න දිනේ වෙන්නේ දිනේ තමයි පත්වීම දිනේ විදියට සලකන්නේ. උසස් කිරීමේ දිනයකුත් එහෙම තමයි. එතකොට පත් කිරීමක් හෝ උසස් කිරීමක් ක්‍රියාත්මක දිනයේ විදියට හඳුන්වන්නේ ඒක ලියා ගන්න. ලියාගත්තට පස්සේ ආයෙ තව ටිකක් පැහැදිලි කරන්නම්. දෙවෙනි ප්‍රශ්න උත්තරේ පත් කිරීමක් හෝ උසස් කිරීමක් ක්‍රියාත්මක වන දිනය විදියට සලකන්නේ පත් කිරීමේ ලිපියෙහි සඳහන් කර ඇති දිනයත් ලියා ගන්න. පත් කිරීමෙහි ලිපියෙහි සඳහන් කර ඇති දිනයත් පත් කිරීමේ ලිපියෙහි සඳහන් කර ඇති දිනයත් නිලධාරියා අදාළ තනතුරෙහි රාජකාරී භාරගත් දිනයත් යන දින දෙකෙන් පසුව එළඹෙන දිනයයි නැත්නම් පසුව එන දිනයයි හරි එතකොට පත් කිරීමක් උසස් කිරීමක් ක්‍රියාත්මක වන දිනේ විදිහට සලකන්නේ පත් කිරීමක් නම් පත්වීම ලියුමේ පත්වීම ක්‍රියාත්මක වෙනවා කියන දිනයයි එයා වැඩ බාරගත් දිනයයි යන දින දෙකෙන් පස්සේ එන දින පහු වෙලා එන දින උසස් කිරීමේදී වැඩ බාරගත් උසස් කිරීමේ දිනය ක්‍රියාත්මක වන දිනයක් කියලා කියන්නේ මේ අදාළ උසස් කරපු තනතුරේ ඒ උසස් කරපු ලිපියේ උසස් වීම ක්‍රියාත්මක වන දිනේ විදිහට සලකපු නැත්නම් සඳහන් කරපු දිනයයි උසස් කිරීමට අදාළ වැඩ බාරගත් දිනයයි යන දින දෙකෙන් පසු එළඹෙන දින. හරි. එතකොට ඔන්න ඔහොම තමයි ඉස්සරහට අපේ ක්ලාස් එක යන්නේ කාර්යක්ෂමතා ගණන් විභාගයේ දකුණු පළාත් කනිෂ් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනධ්‍යයන කනිෂ්ඨ සේවක සේවයට අදාළ කාර්යක්ෂමතා කඩයින් විභාගයේ 3-2-1 යන තුන්ගොල්ලන්ටම මේ ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන් 3 සහ 2 එකට ක්ලාස් එක කරනවා එක අයට තමයි අමතරව තියෙන්නේ යාළුවට වෙනම ක්ලාස් එකක් කරනවා එතකොට දින 10ක් විතර ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අදාළ දින 10ටම තමයි රුපියල් 1500ක මුදල තීරණය කරලා තියෙන්නේ ඊළඟට ඔයාලට PDF ටික දෙනවා රෙකෝඩින් ටික දෙනවා ඔය ටික විතරක් බැලුවාම විභාගේ සමත් වෙන්න පුළුවන් ඊට අමතරව අපි ඔන්ලයින් පේපර් ටික කරනවා ඒ ටික කරාම ඔයාලට වෙන මුකුත් නෝට් එකක්වත් වෙන ක්ලාස් එකකටවත් යන්න ඕනේ නැහැ ආයත සංග්‍රහය බලන්න ඕනේ නැහැ විභාගයේ සමත් වීමේ හැකියාව උතනින් එනවා ඒ නිසා ඊළඟට විභාග පැවැත්මේ පන්තිය පැවැත්වෙන දිනේ කවද්ද කියන එක මම දැන් දෙන්නම් ඔයාලගේ ඔය ගෲප් එකට තවත් අය ඉන්නවා නම් ගෲප් එකට ඇඩ් කරන්න පුළුවන් ඔයකේ ලින්ක් එකක් තියෙනවා ඒ ලින්ක් එක යාළුවට යවන්න එතකොට ගෲප් එකට ඇඩ් වෙන්න පුළුවන් ඒ ගෲප් එකට තමයි සම්පූර්ණ විස්තර ටික දාන්නේ දැන් මම ගෲප් දෙකක් තිබ්බේ ඒ ගෲප් දෙක එකතු කරලා ඔයාලට එකක් හදලා තියෙනවා ඒකට ඔක්කොම විස්තර ටික ලැබෙවි එහෙනම් ඊළඟ දවසේ අපි හම්බෙමු පන්තියේ පළවෙනි දිනය අද පළවෙනි දිනේ කුර අද හඳුන්වා දීමේ දේශනයක් විතරයි කරේ
ඊළඟ දවසේ තමයි ප්‍රශ්න පත්‍ර කතා කරන්නේ. නැත්නම් විෂය නිර්දේශ සාකච්ඡා කිරීමේ පළවෙනි දිනේ ඊළඟ දිනේ ඒක කවද්ද කියන එක මම ඔයාලට ගෲප් එකට දාන්නම්. එහෙනම් හැමෝටම අදට සුබ රාත්‍රියක්. ආයෙත් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. Jadi